ඉතින් කල්ප 18ක් තිස්සේ මේ කටින චීවරයක් පූජා කරලා කල්ප 18ක් තිස්සේ දිව්‍ය සැප සම්පත් වින්දාලු. කල්පය කොච්චරද කියලා අම්මලා අහලා තියෙනවා. කල්ප 18ක් තිස්සේ. ඊට පස්සේ සඳහන් කරනවා කල්ප 34ක් සක්‍ර දෙවි සැප වින්දාලු. සක්‍ර දෙවියෙක් වෙලා සැප වින්දාලු. ඒ විතරක් නෙමේ මේ චීවරය මහන්න අපි ගහන ඉන්දිකඩු තුඩක් පාසාම මහා චක්‍රවර්ති රජසැප වින්දාලු. අපිට එතන ගන්න දෙයක් තියෙනවා. චීවරයේ මහන්ද ගහන ඉන්දිකඩු තුඩක් පාසා. එහෙනම් මේ චීවරයක් මහන්ද අපි ඉන්දිකඩු තුඩවල් පාරවල් කීයක් විතර ගහනව නැද්ද? අම්මලාට හිතන විදිහට 10 වාරයක්. හරි 10 වාරයක් කියමුකෝ. එහෙනම් ඒ ඉන්දිකඩු තුඩක් පාසාම මහා චක්‍රවර්ති රජසැප විඳින්න අවස්ථාව ලැබුණා. ඉන්දිකඩු තුඩක් පාසා. ඔය සිත ක්‍රියාත්මක වෙන විදි තමයි ඔය ගැඹුරෙන් පෙන්න. එහෙනම් අපි මෙන්න මේ සිතේ ස්වභාවය මෙතන අපි සිත චුට්ටක් ඉගෙන ගන්න වෙනවා. මේ සිතේ හැටි තමා සිතේ ආවශ්‍යයක් තිබෙනවද නැද්ද? අම්මලා අහලා තියෙනවනේ. සිතේ ආවශ්‍යයක් තිබෙනවද නැද්ද? සිතේ ආවශ්‍යයක් තිබෙනවානේ. මේ සිතක ආවශ්‍යයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා. මේ අහිපිල්ලම් ගහන වාරය එහෙම නැත්නම් අපි තප්පරයක් ගමුකෝ අපි දන්නවනේ. මේ තප්පරයක් කියන කාලපරාසය ලක්ෂ කෝටි වාරයකට බෙදපුවාම ඒකෙන් එකක් තමා සිත. එහෙනම් ඉදිකටු තුඩක් ගහන්න හොඳට මතක තියාගන්න. සිත් ලක්ෂ කෝටි වාරයක් යනවා. එහෙනම් ඉදිකටු තුඩක් එහෙම යන්න සිත් ලක්ෂ කෝටි වාරයක් යනවා නම් ඒ සියල්ලම කුසල් සිත්. අපි දැන් අද කාලේ හැටියට නම් කටන චීවරේ මහන්නේ මං හිතන්නේ හෙට උදේනේ. එතකොට මහනකොට ළඟට ගිහිල්ලා බලන්නකො පොඩ්ඩක්. චුට්ටක් චීවර එහෙම ඇල්ලුවොත් කොහොමද මේ මටත් චුට්ටක් දෙන්න මහන්න කියලා. කොහොමදනේ? එතකොට මොන සිද්ධියයිද? මැහුවට මෙහෙම වෙන්නේ නැහැ. මතක තියාගන්න චීවරේ මැහුවට මෙහෙම වෙන්නේ නැහැ. චීවරේ පූජා කරාට මෙහෙම වෙන්නේ නැහැ. අර දාන කතා අම්මලා අහලා තියෙනකොට දන්නවනේ නේ. දෙන දානේ බාහිර තියෙන දානේ නෙමෙයි එතන කතාව තියෙන හිතේ. ධර්මතාවයේ සිද්ධ වෙන්නේ එහෙම. ඉතින් මේ ඉන්දිකටු තුඩක් අපි ගහනකොට තමන්ගේ සිතේ තිබෙන්නේ කුසලය, සද්ධාව, විශ්වාසය, භක්තිය. අන්න ඒ සද්ධා නැමැති චෛසිකයේ විසින් තමන් තුල කුසල් සිතක් ඇති කරනවා. කුසල් සිතක් ඇති කරනවා. දැන් අම්මලා සාමාන්‍ය සිවුරක් මහනකොට එන සිටිවිල්ලක්ද බරපතල කුසලයේ වැඩි නැත්නම් ඇත්තටම කටින චීවරයේ ඉන්දිකටු තුඩක් ගහනකොටද සිතේ කුසලයේ බර වැඩි? මොකක්ද මේ? කටින චීවරේ. ඒක නිකන් විශේෂ නිසානේ අපි මුලින් කිව්වනේ විශේෂ නිසා. එහෙනම් අන්න එහි ආනිසංස වැඩිනේ. අර කටින චීවරයක් පූජා කරනකොට තවත් කියනවා ආනිසංසයක් කිව්වොත් මහා මේරු පර්වතයේ තරම්ම අපි තනිපොට සිවුර දෙපට සිවුරු වන්දන අපි පූජා කරත් ඊටත් වඩා ආනිසංසයිලු කටින චීවරයක් පූජා කිරීම. එහෙනම් කටින චීවරයක් මහනකොටත් එහි තියෙන ආනිසංසය වැඩි. ඒකනේ මේ තරම් ආනිසංස. ඒක තමයි සිතේ හැටි. නමුත් අපි තරහකින් අපි දේශයකින් මේ සිවුර මහනවනම් අපිට 10 වෙනකොට දෙන්න ඕනේ හෙට. දැන් කල්පනා කරන් හිතේ දුවන්නේම මොනවද? මහන ගම. එක්ක මේක කලින් කියන්න ඕනේ. එහෙම නැත්තම් මේක මට මහ ගන්න දෙන්න. ඔහොමනේ කියන්නේ කියන භාෂාව මං කියන්නේ. ඔහොමනේ නේද මේ මහන්න කිම චුට්ටක් සිවුර අල්ලපුවම. නමුත් ඕකටනේ ඉතින් වෙන විදිහක් තියෙනවා. ඒවා වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. හැමෝම පුළුවන් නම් Tamanට පුළුවන් විදිහේ සද්ධා සිතකින් මේ කටින චීවරයට අත ගහන්න. මගේ අදහසක් තියෙනවා. ඒක මගේ අදහසක්. කටින චීවරේ අපි පූජා කරන්න සූදානම් කරනකොට Taman කොච්චර ධනවත් වුණත් කමන්නේ.
බලවත් උනත් කමන්නේ එව්ව අපිට වැඩක් නෑ මෙතෙන්ට. පුළුවන් නම් අද කාලේ හැටියට ඉස්සෙල්ලාම කටින චීවරේ ගන්න කටින රෙද්ද හරි ගන්න හැමෝගෙම රුපියල් 10 හරි කමන්නේ 20 හරි කමන්නේ. අපි එකතු කරනවා. එකතු කරලා අන්න අපි කටින චීවරයට තව මුදල් මදි නම් සල්ලි තියෙන කෙනෙක්ගෙන් ඉල්ල ගන්නවා. මම මේ කියන්නේ වෙන ධර්මතාවයක් එක්කලා. මතකද එදා ජේතවනාරාමය පූජා කරනකොට කවුද ජේතවනාරාමය පූජා කරේ? අනේ පිටු සිටුතුමානේ. ජේතවනාරාමයේ පූජා කරනකොට ඒ සද්ධාවෙන් ඒ පිනෙන් රජ්ජුරුවන්ට මැවුනේ මාළිගාව මොකද්ද? රිදී මාළිගාවක් මැවුනාලු දිව්‍ය ලෝකේ. ඒ පූජා කරන දවසේ ඒ ළඟින් යනවා පාරකින් යනවා මිනිස්සෙක්. අනිත් පැත්තෙනුත් මිනිස්සෙක් එනවා. එතකොට ඒ කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සයා අහනවා මොකද්ද මේ ගෝසාව? හරි සාදු කියනවා. ගෝසාව. ඒ වෙලේ කියනවා අද මේ ජේතවනාරාමයේ පූජා කරනවනේ බුදුරජාණන් වහන්සේට. ඒහන් අනේ සාදු 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 කියනවා. කිසිම වෙලාවක ජේතවනාරාමයක් ගැන දන්නෙත් නැහැ. වතුර බාල්දියක්වත් ඇදලත් නැහැ. වැලි කැටයක්වත් දීලත් නැහැ. සාදු සාදු කියපු පිනට රත්තරම් මාලිගාවක් මැවෙනවාලු. අච්චර වියදම් කරපු කෙනාට ලැබුණේ මොකද්ද? රිදී මාලිගාව. ගන්න දෙයක් තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ පූජා කරන දෙයේ නෙමෙයි මෙතන ධර්මතාවයේ තියෙන්නේ. අවංක හිතේ